අයිබෝවන් කියලා පිළිගන්නවා කීඩාලෝලිය ඔබ සියලු දෙනාම. ඉතින් අද මම කතා කරන්න යන්නේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමෙන් නියමිත කාන්තා 3 ගොන් 1 දින තරගාවලිය ගැන. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාට ටිකට් ලෝකෙට අලුත් වෙන තොරතුරු එසනින් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් වැඩි විස්තර කතා කරන්න අපි යමු වීඩියෝ එකට. අප්‍රේල් අග සහ මැයි මුල කාලවලදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් කාන්තා 1 දින 3 කොන් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනි විට කටයුතු සූදානම් කළ තිබෙනවා. එම 3 කොන් 1 දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම, ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වෙනවා. මෙම 3 කොන් තරගාවලිය එළඹෙන අප්‍රේල් 27 වෙනිදා සිට මැයි 11 වෙනිදා දක්වා දවස් 15ක් තුළ පැවැත්වීමට මෙවැනි විට කටයුතු සූදානම් කළ තිබෙනවා. තරගාවලිය සඳහා සම්පූර්ණ තරග අවසන් තරගයේ ඇතුළුව තරග 7ක් ඇතුළත් වන අතර මෙම සියලුම තරග කොළඹ ආර්.පී.එම්.දාස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතලා තිබෙනවා. තරගාවලියට ඇතුළත් වන සියලුම තරග දිවා තරග විදිහට පැවැත්වීමට කටයුතු සූදානම් කළ තිබෙනවා. මෙම 3 කොන් තරගාවලිය ආරම්භ කරමින් පළමු එක් දින තරගයේ අප්‍රේල් 27 වෙනිදා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. මෙම සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග 4 අවසානයේදී පෙරහාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක එළඹෙන මැයි 11 වෙනිදා පැවැත්වෙන අවසන් තරගය සඳහා සුදුසුකම් ලබනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය එළඹෙන අප්‍රේල් 27 වෙනිදා ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. ඒ අනුව යමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය එළඹෙන මැයි 2 වෙනිදා දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග, දෙවන තරගය ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග මැයි 4 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන අවසන් තරගය එළඹෙන මැයි 9 වෙනිදා නැවතත් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමගින් පැවැත්වෙනවා. ඉතින් මෙම 3 කොන් තරගාවලියේ විස්තර ඇතුළු ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන තොරතුරු එසැනින් දැනගන්න දැන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙනතුරු අදට මං ගිහින් එන්නම්. ඔබ සැමට සුබ දවසක්.